තැපැල් දෙපාර්තමේන්තුවේ තියෙන ගැටලු කීපයක් පිළිබඳව වෘත්තීය සමිති විශේෂයෙන්ම තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණයි ඉල්ලීම් 7ක් සම්බන්ධව අපිට දැනුම් දීමක් කරා. ඒ සම්බන්ධව කටයුතු නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා කියලා. ඒක අපිට දැනුම් දුන්නේ මාර්තු 3 වෙනිදා. ඊට පස්සේ අපි මේ පිළිබඳව සාකච්ඡා කරා මම තැපැල්පතිවරයා විදිහට. ඒ වගේම ගරු ඇමතුමාත් අමාත්‍යාංශ ලේකම්තුමාත් සමගත් වෘත්තීය සමිති සාකච්ඡාවක් කරා. මේ ඉල්ලලා තියෙන කාරණා පිළිබඳව අපිත් කියන්නේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒක වෘත්තීය සමිතිය මේ වගේ වැඩ වර්ජනයක් කරවීම මේ වෙලාවේ සුසු නැහැ කියන එක තමයි මගේ අදහස. ඒ හින්දා අපි ගරු ඇමතුමාත් අපිත් උන්ට දැනුම් දුන්නා අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා කියන එක. නමුත් ඒ වගේ බඳවා ගැනීම සම්බන්ධ දැනටමත් රජයේ පැත්තෙන් යම් උත්තර වගේක් දීලා තියෙන යම් ප්‍රමාණයක් බඳව ගන්න අවසර දීලා තියෙනවා. ඒක ප්‍රමාණය මදි කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධ සාකච්ඡාවේදී ගරු ඇමතුමාත් අපිත් කිව්වේ ඒ පිළිබඳව නැවතත් අග්‍රාමාත්‍ය ලේකම්තුමාත් එක්ක ඉදිරි සතියේදී සාකච්ඡා කරලා තීරණයක් ගන්නාත් එක් වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන්න කියන එක. ඒ ඉල්ලීම අනුව තැපැල් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය කියලා තුනා වුන් වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වෙනවා කියලා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය පෙරමුණ ඒ පිළිබඳව සෑහීමටපත් වෙන්නේ නැතුව වෘත්තීය ක්‍රියාමාර්ගයේ මේ අදහා හෙට ක්‍රියාත්මක කරන බව දන්වලා තියෙනවා. මේක විශේෂයෙන්ම උත්සව කාලයක්. ඒතොර අපේ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරික කටයුතු බොහොම වැඩි වෙන කාලයක්. ඒතොර මේ වගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරික අවස්ථාවලට තදබල ප්‍රහාරයක් එල්ල වෙනවා. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වීම හින්දා තැපැල් කාර්යාල විවෘතව තියෙනවා අද දවසේ. ඒතොර තැපැල් කාර්යාල වලට රජයේ ආයතන වලට අදාළ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් විවෘතව තියෙන තැපැල් කාර්යාලයට බාර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි ඒක යම් ක්‍රියාමාර්ගයක් අරගෙන මැතිවරණ දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබා දීමේ කටයුතු සූදානම් කරනවා. ඒ හින්දා විවෘතව තියෙන තැපැල් කාර්යාල වලට තැපැල් ඡන්ද අයදුම්පත් බාර දෙන්න කියලා රජයේ ආයතන වල ඉල්ලීමක් කරනවා. අපි ඒක නිසි පරිදි බෙදා දීමේ කටයුතු සිදු කරනවා. දැන් මැතිවරණේ ලොකු බලපාවක් ඒකද? ඒතකොට අද බාර දෙන්න බැරුණොත් මේක දෙයක් නෑ. ඒක අපි මේ මැතිවරණ දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරා. ඒ පිළිබඳව ප්‍රායෝගිකව ගත හැකි පියවර ගන්න පුළුවන්. ඒකින් මැතිවරණයට බාධාවක් නොවන පරිදි කටයුතු කරනවා අපි.